ඕගොල්ලෝ දන්නව නේද ඔය ඩී.ඒ. රාජපක්ෂ ගැන? ඩී.ඒ. රාජපක්ෂ කියන්නේ මේ මහින්ද රාජපක්ෂගේ තාත්තා ඩී.ඒ. රාජපක්ෂ. මනුෂ්‍යයා ඉපදෙන්නේ 1905 දී. හරිද? 1905 දී ඉපදින ඩී.ඒ. රාජපක්ෂ 1967 දී මැරෙනවා. හරිද? ඒ වගේම මං උපන්දිනේ කිව්වේ හේතුවක් හින්දා. එතකොට ඔය නාමල් රාජපක්ෂ ඉන්නේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ ලොකු පුතා. නාමල් රාජපක්ෂ 1986 තමයි උපදින්නේ. 86 අප්‍රේල් 10. හරිද? කියලා තමයි අපි දන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් 2026 වෙනකොට අවුරුදු 40ක් විතර වෙනවනේ. එතකොට 67 මැරෙන ඩී.ඒ. රාජපක්ෂ 67 දී මැරෙනවා. 67 මැරෙන ඩී.ඒ. රාජපක්ෂ වක්කඩෙන් අත හොදන මොකද්ද කතාවක් කිව්වා නේද? අත හොදලා ඒ යන එක නාමල්ට මතක තියෙන්නේ කොහොමද? සීයානේ නාමල්ගේ සීයා. එතකොට නාමල්ගේ සීයා වක්කඩෙන් අත හොදගෙන යන එක මේ නාමල්ට 86 ඉපදිච්ච නාමල්ට 67 මැරුණ සීයා වක්කඩෙන් අත හොදන් යන එක මතක තියෙන්නේ කොහොමද? එතන අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අවුරුදු 19කට පස්සේ තමයි සීයා මැරලා අවුරුදු 19කට පස්සේ තමයි නාමල් උපදින්නේ. සීයා මැරලත් අවුරුදු 19කට පස්සේ නාමල් උපදින්නේ. එතකොට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එක්ක නාමල් දැන් ඔය කියන වයස බොරුවක්. හරිද? එතකොට එහෙම නැත්තම් නාමල් එක්කෝ අපි ගත්තාම අපි පුරුපත්තිය කියලා එකක් අපේ රටේ බහුතරයක් විශ්වාස කරන දෙයක්නේ. එක්කෝ නාමල් වක්කඩෙන් අත හොදන වෙලාවේ නේද? ඒ ළඟපාත එක්කෝ ඒ වක්කඩේ ඇතුළේ ඉන්න මාළුවෙක් හරි මොකක් හරි එහෙම වෙලා ඉපදිලා හිටියද කියන්න අපි දන්නෙත් නැහැ. කොහොම හරි ඒක බොරුවක් කියන එක නාමල් රාජපක්ෂට මතක තියෙනවා කියන එක ඒක අමතක කරන්නත් බැයිලු කියලාත් කියනවා තව. මට 100 වක්කඩෙන් අත හොදගෙන මොකද්ද කතාවක් කියනවනේ. ඒක යාට අමතක කරන්නත් බෑ කියලා කියනවා. එතකොට 67 මැරෙන ඩී.ඒ. රාජපක්ෂ අත හොදපෙක ඒ කාලේ මේ 86 ඉපදිච්ච නාමල්ට මතක තියෙන්නේ කොහොමද? බොණ්ඩ ඕන ප්‍රශ්නයක්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොහොමද කියලා ඔයාලත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ජය වේවා.